මොකද්ද මේ Google Pay කියලා කියන්නේ? Google Pay use කරනවා නම් ඔයා ළඟ තියෙන්න ඕන පහසුකම් මොනවද? Google Pay හරහා ඔයාට කරන්න පුළුවන් ගෙවීම් වර්ග මොනවද? අවසාන වශයෙන් Google Pay use කරනකොට ඔයාට තියෙන වාසි මොනවද? මේ වීඩියෝ එකෙන් කතා කරමු ඉතින් මේ කරුණු ගැන. ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe button එක click කරලා notification all දාලා තියාගන්න. එතකොට ඔයාට පුළුවන් මම මේ වගේ වැදගත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට ඇවිල්ලා බලලා ඔයාගේ දැනුම වැඩි කරගන්න. Google company විසින් develop කරලා තියෙන ඔයාගේ phone එක හරහා ගෙවීම් කරන්න පුළුවන් ආරක්ෂිත digital payment service එකකට තමයි මේ Google Pay කියලා කියන්නේ. ඉතින් මේ හරහා ඔයාට පුළුවන් Google Pay app එක App Store එකෙන් හරි Play Store එකෙන් හරි download කරලා ඔයාගේ බැංකු කාඩ් මේ app එකට link කරලා පහසුවෙන් ඔයාට ගෙවීම් කිරීමේ හැකියාව මේ Google Pay හරහා තියෙනවා. Google Pay use කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයාට දැනට ලංකාවේ නම් commercial බැංකු ගිණුමක් සහ ඒ බැංකු ගිණුමට අදාළව master card එකක් හරි Visa card එකක් හරි ඔයාට තියෙන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාට NFC තියෙන ස්මාර්ට් ජංගම දුරකථනයක් අනිවාර්යයෙන්ම ඔයා ළඟ තියෙන්න ඕනේ. ඒ වගේම තමයි Google account එකක් ඔයාගේ phone එකේ හදලා තියෙන්න ඕනේ. අනිත් කරුණ තමයි ඔයා Play Store එකෙන් හරි App Store එකෙන් හරි මේ Google Pay app එක download කරලා ඔයාගේ Google ගිණුම මේ account එකට sign up කරලා ඔයාගේ commercial බැංකු කාඩ් පත මේ app එකට link කරලා තියෙන්න ඕනේ. ඉතින් තව දෙයක් තමයි මේක අනිවාර්යයෙන්ම වැදගත්. ඔයාගේ phone එකට lock screen එක දාලා තියෙන්න ඕනේ මේ Google Pay use කරනවා නම්. ඉතින් ඔයාගේ phone එකේ මේ lock screen එක දාලා නැත්නම් ඔයාට Google Pay use කිරීමේ හැකියාවක් නැහැ. මොකද මේකට හේතුව වෙන්නේ ඔයාගේ phone එක use කරන ඕනම කෙනෙකුට lock screen එක දාලා තිබෙන්නේ නැත්නම් මේ Google Pay හරහා payment කිරීමේ හැකියාව තියෙනවා. ඒ හින්දා Google Pay use කරන්න බෑ ඔයාගේ phone එකට screen lock එකක් දාලා නැත්නම්. ඉතින් ඊළඟ ප්‍රශ්නේ තමයි ඔයාට මේ Google Pay use කරලා කරන්න පුළුවන් ගෙවීම් මොනවද? මොන වගේ තැන්වලද ඔයාට මේ වගේ ගෙවීම් කරන්න පුළුවන් කියලා. ඉතින් සරලවම කියනවා නම් NFC read කරන්න පුළුවන් push machine එකක් තියෙන ඕනම තැනක ඔයාට මේ Google Pay හරහා ගෙවීම් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි online payment, subscription payment, app payment වගේ ගොඩක් දේවල් මේ Google Pay හරහා ඔයාට ගෙවීමේ හැකියාව තියෙනවා. Google Pay වලින් payment කරනකොට ඔයාට තියෙන වාසියක් තමයි ඔයාගේ බැංකු කාඩ් පත එහෙමත් නැත්නම් cash ඔයාට physically යන එන තැන් වල අරන් යන්න අවශ්‍යතාවයක් නැත්තේ නෑ. ඔයාට phone එක තිබ්බොත් හොඳටම ඇති මේ Google Pay use කරන්න. ඉතින් මේ Google Pay හරහා payment කරනකොට ඔයාගේ බැංකු කාඩ් පත වෙන කෙනෙකුගේ අතට යන්නේ නැති හින්දා ඔයාගේ බැංකු ගිණුම් වල තියෙන ආරක්ෂිත බව තවත් වැඩි වෙනවා මේ Google Pay හරහා. ඉතින් Google Pay වැඩ කරන්නේ post machine එකට token එක කරා නින්දා මොනම වෙලාවකවත් ඔයාගේ බැංකු කාඩ් පතේ තියෙන details ටික වෙන කෙනෙක් අතටපත් වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම තමයි ඔයාට මේ Google Pay හරහා international payment ගෙවන්න පුළුවන් වගේම multiple payment ගෙවන්න පුළුවන් හින්දා ඔයාගේ ගෙවීම් කිරීමේ පහසුව ගොඩක් වැඩි වෙනවා. ඒ වගේම තමයි ඔයාට මේ Google Pay app එක හරහා ඔයාගේ payment history check කරගන්න පුළුවන් හින්දා ඔයාගේ payment manage කරගැනීමේ හැකියාව ගොඩක් තියෙනවා ඔයාට. මේක වැදගත් ඔප්ෂන් එකක් විදිහට ඔයාට Google Pay වලින් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි Google Pay හරහා ඔයා payment කරනකොට ඔයාට cashback offers, loyalty points, bank offers වගේ දේවල් ලබා ගැනීමේ හැකියාවත් ඔයාට මේ Google Pay හරහා ලැබෙනවා. ඉතින් මම හිතනවා මේ Google Pay ගැන ඔයාට හොඳ අවබෝධයක් එන්න ඇති මම මේ ගෙනාපු වීඩියෝ එකෙන්. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ මේ වගේ වීඩියෝ තවත් ඉදිරියට බලන්න ඕන නම් දැන්ම මගේ channel එක subscribe කරලා bell icon එකත් ඕල් දාලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාට වැදගත් වුණා නම් ඔයාගේ යාළුවන්ටත් වැදගත් වෙයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක share කරන්න.